හැමදාම කොහේ හරි ගිහපුවාම ඉතින් ෆ්‍රයිඩ් රයිස් කොත්තුනේ කන්නේ. මට නම් එපා වෙලා තමයි තිබ්බේ. හැම කඩේකම ඒවනේ තියෙන්නේ. ඉතින් ලේසියට අපිත් ගන්නවා. කැමතිද ගම්මේ රසට කෑම වේලක් අර. මේ ලුණු මිරිස් කරාපිටියේ. තුලට යද්දි ඉතින් තියෙන වෙනස්ම ෆීලිං එකක්. බලන්නකො බිත්තේ මොන වගේද වහලා තියෙන්නේ කියලා. ඔව් කොළ වියපු සැරසිල්ලකින්. ඇතුලේ ලස්සන්ට ලයිට් දාලා වීඩියෝ කරද්දි මෙහෙම පෙවුනට මේ බල්බ් දඟලන්නේ නැහැ හරියද? අලුතෙන් තමයි මේ රෙස්ටුරන්ට් එක දැම්මේ. මෙතෙන්ට යන්න කියලා කිව්වේ මගේ යාළුවෙක්. එයාලා ගන්නත් කිව්වේ රයිස් ඇන් කරි තමයි. රයිස් ඇන් කරි ගන්න නම් මෙයාලගේ කැෂියර් එක ළඟට යන්න ඕන. එතනින් ඕඩර් කරන්න ඕන ෆිෂ් චිකන්ද, මටන්ද, වෙජිටබල්ද, එග්ද. ඊට පස්සේ එයාලා බිල් එක දෙනවා අපිට. අපි ඒක අරන් ගිහින් එතන ඒ බත් බෙදෙන තැන ඉන්න එක්කෙනාට දෙන්න. ඊට පස්සේ එයාලා බතුත් එක තව මොන හරි කරි පහක් ගන්න කියලා කියනවා. ඉතින් එතන ගොඩාක් දේවල් තියෙනවා. කෝස්, පොලොස්, අම්බ, සලාද වර්ගම තිබ්බම තන 6-7ක්. තව එකේ කොළ ಜಾති වලින් අදපු පොඩි, මැල්ලු, හැඹරැල්ලා, කොස්සට මාළුවක් ඔක්කොම තියෙන්නේ මැටි හට්ටි වල. හැමදාම කන ඒවත් තිබ්බා. පරිප්පු, බෝන්සි, බණ්ඩක්කා තව ගොඩක් තිබ්බාට මතක නැහැ. ඉතින් ඔහොම අපි තෝරලා පහක් ගත්තාට පස්සේ ඒකට අපිට දෙනවා කොච්චි සම්බෝලෙකුයි ලුණු මිරිසකුයි පපඩමුයි දෙනවා අමතරව. ඒ ඔක්කොම බෙදන්නේ නෙළුම් කොලයක මං හිතන්නේ. ඉතින් නෙළුම් කොලේ තියෙන්නේ මෙන්න මේ වගේ වියපු වටියක. ගොඩාක් කට්ටියකටත් එකතු වෙලා කරන්න පුළුවන්. මොකද අපි ඉදි ලොකු සෙට් එකක් ආවා. ඒ කට්ටියට මේ කට්ටිය ටේබල්ස් මේ arrange කරලා දුන්නා. එකට ඉදන් කන්න. ඉතින් හොඳට ඉඩ තියෙනවා. මට නම් ඇත්තටම මේක හරිම සැරයි. මං සැර කන කෙනෙක් නෙමෙයිනේ. ඉතින් මට දෙතුන් වතාවක් වතුර ඉල්ලන්න සිද්ධ වුණා. වතුර බිව්වට නම් මේ වැඩේ හරියන්නේ නැහැ කියලා තේරුණා. ඉතින් මම අහුවා වෙන මොන හරි පැන රහ බීම් වර්ගයක් තියෙනවා කියලා. ඊට පස්සේ මෙනු එක ගෙනත් දුන්නා. එතකොට තමයි මම දැක්කේ මෙයාලා ළඟ මේ ගමේ ස්ටයිල් එකට අමතරව වෙස්ටර්න් චයිනීස් ඔක්කොම ෆුඩ් අයිටම්ස් කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි. තවත් ස්පෙෂල් දෙකකුත් තියෙනවා. ඒකට මෙයාලා කියනවා කොත්තු කුල්ල. ඊට පස්සේ ෂවල් රයිස්. ඒ දෙකක් තියෙනවා. මම ගත්තා ස්වීට් ලැසි කියලා එකක්. ෆයිනල් කමෙන්ට් එක තමයි සැරයි හැබැයි රහයි. ගාලි ට්‍රිප් එකේ තව වැඩ තියෙනවා. තවත් මේ වගේ වෙනස් විදිහේ රෙස්ටුරන්ට් එකක් හම්බුනොත් අනිවාර්යෙන් රිවිව් කරනවා. එතකන් channel එක subscribe කරලා තියාගන්න.